පාටකුරුල්ලෝ කතාවට ආදරය කරන ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ ඉදිරියේදී වෙන විශේෂ සිදුවීමක් සම්බන්ධයෙන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා මගේ channel එක මුලින්ම subscribe කරලා එකතු වෙන්න කියලා. ඒ වගේම like කරන්න, comment කරන්න. තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න කියලා. නිම්නාවි බොහොම අමාරුවෙන් තමයි කෙවින්ව බලන්න හොස්පිටල් එකට ආවේ. මොකද අම්මට තාත්තට කොහෙත්ම බොරු කරන්න නිම්නාවි කැමති නැහැ. නමුත් මේ අවස්ථාවේ හැටියට කෙවින්ව බලන්න එනවා කියලා කිව්වනම්, ඒ වගේම කෙවින්ට මේ වගේ සිදුවීමක් වුණා කියලා කිව්වනම් කීයටවත් නිම්නාවිට ගෙදරින් එන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි නිම්නාවි තාත්තටයි අම්මටයි පුංචි බොරුවක් කියලා මේ වෙද්දි කෙවින් බලන්න හොස්පිටල් එකට ඇවිල්ලා ඉන්නේ. මොකද එහෙම වෙන්න හේතුව උනේ අංජන ඇත්තටම නිම්නාවිට කියපු බොරුව නිසා. ඉතින් මේ වෙද්දි නිම්නාවිට බොරුව නිසා ඇතිවෙච්ච ප්‍රශ්න ගොඩයි. කෙවින්ටත් එහෙමයි. ඉතින් මේ කෙවින් හිතාගෙන ඉන්න ඉදිරියේදී කිසිම කෙනෙකුට බොරුවක් කියන්නේ නැතුව, ප්‍රශ්න ඇති කරගන්නෙම නැතුව ඉන්නවා කියලා. ඉතින් මේ මොන දේ කරත් මේ කෙවින්ටයි නිම්නාවිටයි ඉදිරියේදී වෙන ප්‍රශ්නේ තමයි මේ අංජන කියපු බොරුව. ඉතින් ડોක්ටර්ගෙන් තමයි නිම්නාවි මේ ඇත්ත දැනගන්නේ. ඉතින් ඒ දැනගත්තට පස්සේ නිම්නාවිට බොහොම කේන්ති යනවා. මොකද අංජන බොරු කිව්වා වුණාට අංජන කෙවින්ව බේරන්න කෙවින්ට උදව්වක් විදියටනේ බොරු කිව්වේ. ඉතින් මේ කොහොම වුණත් නිම්නාවි හිතනවා මේ බොරුවත් කෙවින්ම කියපු දෙයක් වෙන්නේ නැති කියලා. ඉතින් මේ හින්දා කෙවින් එක්ක ගොඩක් තරහ ගිහිල්ලා මේ වෙද්දි ඉන්නේ. ඉතින් නිම්නාවි කෙවින්ව ඇතැරලා දාලා බැනලා කරලා තමයි මෙතන හොස්පිටල් එකේ යන්නේ. ඉතින් කොහොම වුණත් මංජිතලා මේ දේ දැනගත්තා වුණාට ඒක හරි ගස්සන්න පුළුවන් අවස්ථාවක් එයාලට හම්බ වෙන්නේ නැහැ.